ඉඩම් මායිම් කියන එක හිතන තරම් සරල දෙයක්ම නෙවෙයි. සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සීමා මායිම් ඇඳීම ගැනයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඇතිවෙන ආරවුල් निराකරණය කරගන්නේ කොහොමද කියන එක ගැනයි. හිතමුකෝ මෙහෙම කෙනෙක්ගේ අසල්වැසියා අලුතින් මඩුවක් හදනවා. හැබැයි ඒක තියෙන්නේ Tamanගේ ඉඩමේද කියලා පොඩි සැකයක් එනවා. උන්න ওই වගේ පුංචි දෙයකින් පටන් ගන්න ප්‍රශ්නයක් කොච්චර දුරදිග යන්න පුරවන්ද? සමහර විට ලොකු ආරවුලක් දක්වාම යන්න පුරවන්. ඉතින් අද අපි බලමු මේ වගේ අවස්ථාවකදී නීතියෙන් ලැබෙන විසඳුම මොකක්ද කියලා. හරි අපි පළවෙනි කොටස වැටමාරු වීම. මුලින්ම අපි මේ ගැටලුව හරියටම තේරුම් ගන්න බලමු. මේ ප්‍රශ්නේ ඇත්තරම කොච්චර සුලභද? ඇයි මේකට ක්‍රමවත් විසඳුමක් ඕන වෙන්නේ? ඇත්තටම මේක අර කලින් කිව්ව මඩුවේ කතාවට විතරක් සීමා වෙන්නේ නැහැ. ඉඩම් අයිතිකාරයෝ අතරේ නිවැරදි මායිම් ගැන ඇතිවෙන ආරවුල් කියන්නේ හරිම සුලභ දෙයක්. ඒ වගේම මේවා කොච්චර පීඩාකාරීද කියනවනම් පෞල් අතරේ තියෙන සම්බන්ධකම් පවා නැති වෙලා යන්න පුරුවන්. ඉතින් මේක නිකම් අමනාපයක් නෙවෙයි. මේක පිටිපස්සේ ගැඹුරු නීතිමය පදනමක් තියෙනවා. හැබැයි හොන ආරංචියක් තියෙනවා මේ වගේ ව්‍යාකූල තත්වයක් විසඳගන්න නීතිය ඇතුලේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මායිම් නිර්වචනය කිරීමේ නඩුව කියලා. අවිනිශ්චිත වෙලා තියෙන ඉඩම් මායිම් ස්ථිරවම පැහැදිලිවම තහවුරු කරගන්න තියෙන විධිමත් නීතිමය මාර්ගය තමයි මේ. හරි දැන් බලමු මේ නීතිය ආවේ කොහොමද කියලා. මේක අලුතින් හැදුණු දෙයක් නෙමෙයි. මේකට පැරණි ඒ වගේම ශක්තිමත් නීතිමය පිළිතුරක් තියෙනවා. ඒකේ ඓතිහාසික පදනම තමයි මේ ක්‍රමයට බලයක් දෙන්නේ. අපි බලමු ඒ ගැන. මේ සංකල්පයේ අලුත් දෙයක් නම් නෙවෙයි. මේකේ මුල් තියෙන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ලොකු බලපෑමක් කරපු රෝම ලන්දේසි නීතිය. ඒකේ මූලධර්ම කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉඩම් හිමියෙක්ට තමන්ගේ ඉඩමට තියෙන අයිතිය ආරක්ෂා කිරීම. අනිත් එක තමයි මායිම් අවුල් වුණාම ඒවා පැහැදිලි කරගන්න එක අසල්වැසියන් දෙන්නටම තියෙන වගකීමක් බවට පත් කිරීම. ඊට පස්සේ වැදගත්ම දේ තමයි නඩුව දාන කෙනා, ඒ කියන්නේ පැමිණිලිකරු, තමන්ගේ පැත්තෙන් කරුණු ඔප්පු කරන්න ඕන කියන එක. ඒ වගකීම පැවරෙන්නේ එයාට. මෙන්න මේක තමයි හරිම තීරණාත්මක කාරණය. හිතන්න සමහර වෙලාවට පරණ මායිම් හොයාගන්නම බැරි වෙනවා. ඒ මොනොත් මොකද වෙන්නේ? ඔන්න ඒ වගේ වෙලාවක අලුත් මායිමක් අඳින්නත් ඒකෙන් ඉඩමක් අහිමි වෙන පාර්ශවයට මූල්‍ය වන්දියක් දෙන්නත් විනිසුරුවරයෙකුට බලය තියෙනවා. මේකෙන් අපිට පේනවා නීතිය කියන්නේ වියලි නම්‍යශීලී නැටි දෙයක් නෙවෙයි, සාධාරණ ඉටු කඩන්න ඕන විදියට හැඩගැහෙන පද්ධතියක් කියලා. හරි. ඊළඟට එන වැදගත්ම ප්‍රශ්නය නඩුවක් ආරම්භ කරන්න පුළුවන් කාටද? මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්ද? සරලවම කිව්වොත් ඉඩමේ නීත්‍යානුකූල අයිතියක් තියෙන ඕනම කෙනෙක්ට මේ නඩුව දාන්න පුළුවන්. ඒ කියන්නේ ඉඩමේ අයිතිකාරයන්ට, කුලීකරුවන්ට, උකස්කරුවන්ට, ඒ වගේම සුහද චේතනාවෙන් ඉඩමක පදිංචි වෙලා ඉන්න අයට මේ අයිතිය තියෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. නීති විරෝධීව ඉඩමක ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ඉඩමක සමහිමිකරුවෙක්ට අනිත් සමහිමිකරුවට විරුද්ධව මේ නඩුව දාන්න බෑ. හොඳයි. එහෙනම් අපි නීතිය ගැනයි නඩුවක් දාන්න පුළුවන් කාටද කියලායි බැලුවා. දැන් අපි බලමු මේකේ ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ අධිකරණයේදී මේ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර තමයි යන්නේ. පළවෙනි පියවර තමයි අධිකරණයේ නඩුව ගොනු කරන එක. ඊළඟට මේ ගැටලුවට සම්බන්ධ අනිත් පැත්තෙන් හැම ඉඩම් හිමියෙක්වම විත්තිකරවන් විදියට නම් කරන්න ඕන. තුන්වෙනියට අධිකරණයෙන් මිනින්දෝරුවෙක්ව පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ අර පත් කරපු මිනින්දෝරුවා ආරවුලට හේතු වුණ මායිම් සහ ඇත්තම මායිම් මොනවද කියලා පැහැදිලිව පෙන්වන සැලැස්මක් හදනවා. අන්තිමටම අධිකරණය ওই සැලැස්ම පදනම් කරගෙන තමයි අවසන් තීන්දුව දෙන්නේ. මේ මුළු නඩුවේම තීරණාත්මකම දේ එම් නැත්තම් වැඩගත්ම සාක්ෂිය තමයි අර මිනින්දෝරු සැලැස්ම. ඒක හරියට මේ නඩුවේ හදවත වගේ. මොකද ඒ සැලැස්ම නැතුව අධිකරණයට බෑ ඉඩම හරියටම කොතනද තියෙන්නේ, මායිම මොකක්ද කියලා නිර්වචනය කරලා වැඩක් තියෙන නියෝගයක් දෙන්න. ඒක අත්‍යවශ්‍යම දෙයක්. මේක කොච්චර වැදගත්ද කියනවා නම් අධිකරණයම මේ ගැන අවධාරණය කරලා තියෙනවා. මීරා ලෙබ්බේ ඉදිරිව සින්න ලෙබ්බේ කියන ප්‍රසිද්ධ නඩුවක තීන්දුවේ මෙහෙම කියනවා දෙපාර්ශ්වයම ඒකාංග වෙලා එකට එකතු වෙලා ඒකාබද්ධ සමීක්ෂණයක් කරන එක තමයි හොඳම දේ කියලා. ඉතින් මේකෙන් වෘත්තීය මිනුමක වටිනාකම වගේවා අසල්වැසියන් අතරේ තියෙන ඕන සහයෝගීතාවය ගැනත් කියවෙනව නේද? හරි එහෙනම් දේශීය නීතිය. අපි බලමු මේ පැරණි මූලධර්ම කොහොමද අපේ රටේ නීතියක් බවට පත්ුනේ කියලා. මේක නීතියක් බවට පත්වෙන්නේ 1844 තරම් ඈත අතීතයේදී සම්මත වුණු මායිම් නිර්වචනය කිරීමේ ආඥාපන දෙක.
ඔන්න ඔය ආඥාපනතෙන් තමයි ඉඩම් හිමියෙකුට තමන්ගේ පුදු මායිම පැහැදිලි කරගන්න කියලා අනිත් අසල්වැසියාගෙන් ඉල්ලන්න නීත්‍යානුකූල අයිතිය ලැබෙන්නේ. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ නීතියට අනුව කරන්න ඕන දේ ගැන. හැබැයි සමහර අය නීති අතට ගන්න හදනවා. දැන් අපි බලමු ඒ වගේ දේවල් වලට ලැබෙන බරපතල ප්‍රතිවිපාක මොනවද කියලා. මතක තියාගන්න ඒ ලකුණ අයින් කරන්න එපා. නීතිය මේ ගැන හරිම පැහැදිලි. මායිම් ලකුණක්. හිතාමතාම දැනුවත්වම ඉවත් කරන එක, විනාශ කරන එක, එහෙම නැත්නම් මකලා දාන එක. ඒ කියන්නේ තමන්ගේ හිතුමතේට මායිම් වෙනස් කරන්න හදන එක අපරාධ වරදක්. මේක සුළුවෙන් තකන්න එපා. මේක සුළු වරදක් නෙවෙයි. නීතියට අනුව මායිම් ලකුණක් හිතාමතාම විනාශ කළොත් ඒ වරදට උපරිම වශයෙන් අවුරුද්දක සිර දඬුවමක් උනත් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? ඒ තමයි ඉඩම් මායිම් ගැන ආරවුලක් ආවම ගැටුම් මෙති කඩ ගන්න ඕන නෑ. ඒ වෙනුවට දෙගොල්ලන්ටම සාධාරණ, පැහැදිලි, ශිෂ්ට සම්පන්න නීතිමය මාර්ගයක් තියෙනවා කියන එක. අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. නීති අපිට පැහැදිලි මාර්ගයක් පෙන්වනවා. ඒක ඇත්ත. ඒත් ඇත්තටම ගත යුතු පළමු පියවර වෙන්න ඕනේ නීතිඥයෙක්ව හම්බ වෙන යන එකද? එහෙම නැත්නම් අසල්වැසියා එක්ක කෝපි කෝප්පයක් බොන ගමන් මේ ප්‍රශ්නේ සුහදව කතා බහ කරලා විසඳ ගන්න ඕතා කරන එකද?